අපි කවුරුත් මේ සුරතල් සත්තුන්ට ගොඩක් කැමතියි. ඉතින් සුරතල් සත්තු ගැන කතා කරන්න ගන්නකොට අපි කවුරුත් පොදුව ඇති කරන සත්තු දෙන්නෙක් තමයි බල්ල පූස කියලා කියන්නේ. මේ සුරතල් සත්තු ඇති කිරීම නිසා හදවත් රෝග අඩු කරගන්න පුළුවන් කියලා මම ඔයාගෙන් ඇහුවොත් ඔයාට මොකද හිතෙන්නේ? ෂයින් ටීවී අරුම පුදුම තුලින් අද අපි කතා කරන්නේ ගැන. ඒක දැනගන්න කලින් ඔයා තාමත් ෂයින් ටීවී අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් දැන්ම ෂයින් ටීවී අපේ channel එක subscribe කරලා follow කරලා තියාගන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඔයා මම අපි හැමදෙනාම වගේ මේ සුරතල් සත්තුන්ට ගොඩක් ආදරයි. ඒ නිසා ගෙවල් වල සුරතලයට සතුන් නැති කරන්න මේ වෙනකොට ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ සුරතල් සත්තු ඇති කිරීම නිසා අපේ මානසික සෞඛ්‍යයත් ගොඩක් හොඳ තත්ත්වයක තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයා කාලත් එක්ක තනියම ජීවත් වෙනකොට විවිධ වර්ගයේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඇල්මීස් රෝගය, හදවත් රෝග, මානසික ගැටලු වගේ විවිධාකාර රෝග වලට ගොදුරු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒත් සුරතල් සතෙක් ඇති කරනවා නම් මේ තත්ත්වය අපිට නැති කරගන්න පුළුවන් හැකියාවත් වැඩි. ඉතින් ඔය හදවත් රෝගයකින් පෙළෙන කෙනෙක් නම් සුරතලෙක් ඇති කිරීමෙන් මේ රෝගය ගොඩාක් දුරට අවම මට්ටමකට ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මතක ශක්තියට, ශරීරයේ වේදනාවලට, ළමාවිය දියවැඩියා වගේ දේවල් සුරතල් සතෙක් ඇති කිරීමෙන් නැති කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි සුරතල් සත්තු ඇති කරාට මේ කියන දේවල් දැනගෙන හිටියේ නෑ නේද? ඉතින් තවත් මේ වගේ අරුම පුදුම දේවල් දැනගන්න ෂයින් ටීවී අරුම පුදුම එක එකතු වෙලා ඉන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනට ගෙනකන් අපේ අනිත් වීඩියෝස් බලන්නත් අමතක කරන්න එපා. Shine TV, your entertainment partner.